දැන් අපි මේ ගායනා කරපු ගීතයත් එක්කම මට ડોක්ටර්ගෙන් අහන්න ප්‍රශ්න ටිකක් තියෙනවා. අපි මුලින්ම එකක් පටන් ගමු. එක ප්‍රශ්නකින්. දැන් මේ අහස උසට ආදරය කරන්න කියලා ආදරය කරනවා කියලා මේ ආදරවන්තයෙක් දිනයක් වෙන් කරගෙන ඉන්නවා. මෙච්චර ආදරයක් මේ ආදරවන්තින්ගේ තියෙනවා නම් ડોක්ටර් මට දැනගන්න ඕනේ. ඇයි මේ මෙච්චර ප්‍රශ්න කියන්නේ මේ වෙන් වෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි මේ දැන් අද ලෝකේ හරි අපේ ලංකාවේ. ඇයි මෙහෙම දෙයකටපත් වෙන්න හේතුව? ඔව් ඒකට ප්‍රධාන හේතුව හුඟක් අය ආදරය කියලා කරන්නේ තමාගේම හිස්තැනක් තව කෙනෙක් පාවිච්චි කරලා පුරව ගන්න එක. ඉස්සෙල්ලාම තමා පිරෙන්න ඕනේ ආදරේ. තමා තමාට ආදරය කරන්න ඕනේ. තමාගේ හොඳ දුර්වලකම් මේ සියලු දේ අවබෝධ කරගෙන තමාව හරියට තේරුම් අරගෙන ඉන්න ඕනේ. එතකොට බලන්න ඕනේ තමා ආදරය කරන්න කෙනෙක් තෝරගන්නවා නම් අනිකාගෙන් විශේෂයෙන්ම බලපාන කරුණු මොනවද? ඒ තමාට අතිශයින්ම අවශ්‍ය දේවල් මොනවද කියලා බලලා ඒවා අනිකා ගාව තියෙන කෙනෙක් තමයි තෝරගන්න ඕනේ. එහෙම නැතුව බාහිර පෙනුම ලස්සන හෝ වෙන දේවල් බලලා ආදරය කරන්න කෙනෙක්ව තෝරගත්තොත් එයා ගාව පස්සේ ඔයගොල්ලෝ හිතනවා එයාව හදාගන්න පුළුවන්. එයාට මේ යාළුවෝ එළ හිමීට වෙනස් කරගන්න බැඳලා ඉවල වෙනස් කරගන්න නෑ. එහෙම කරන්න බෑ. අපිට පුළුවන් අපිව වෙනස් කරන්න. අපිට අනිත් එක්කෙනාව වෙනස් කරන්න බෑ. අපි අනිත් කෙනාව වෙනස් කරන්න හැදුවොත් එතන ගැටුම් ඇති වෙනවා. අනිත් එක තමයි අපි ආදරයෙන් සම්බන්ධතාවයකට යනකොට මේ සම්බන්ධතාවය තුල අපි තුල තියෙන මානව කුසලතා කොහොමද අපි පාවිච්චි වෙන්නේ කියන එක බලපානවා. අපි කොච්චර අනිත් කෙනාට ඇහුම්කන් දෙනවද? දැන් උගක් උදාහරණයක් හැටියට කියනවා නම් සමහර වෙලාවට ආදරේ පටන් ගන්නකොට හොඳට කතා කරනවා ඇහුම්කන් දෙනවා. බැන්දට පස්සේ ඇහුම්කන් දෙන්නේ නැහැ. ඇහුම්කන් දෙන්නේ නැති නිසා එයාට හිතේ තියෙන දේ කියන්නේ වෙන කෙනෙක් එයා හොයා ගන්නවා. ඊට පස්සේ එතන දීර්ඝ වශයෙන් ගිහින් අනියම් සම්බන්ධතා ඇති වෙනවා. එතකොට තමාට ඇහුම්කන් දීමේ ශක්තිය, අනිකා තේරුම් ගැනීම, අනුකම්පාව, දයාව, ආදරේ ප්‍රකාශ කිරීම, ඉවසීම, අවංකභාවය, ආදර සම්බන්ධතාවය ගෙනියන්න තියෙන කැපවීම, ඒ සියලු දේ තමා තුළ මානව කුසලතා නැත්තම් ආදරේ අසාර්ථක වෙනවා. ඒක දෙදෙනා තුළම තියෙන්න ඕනේ. ආදරේ ලස්සන වෙන්නේ ආදරය කරන පුද්ගලයන් අනුව. එතකොට තමා තුළ මානව කුසලතා තියෙන්නත් ඕනේ. ඒ වගේම සම්බන්ධය රැකගන්න කැපවීමක් තියෙන්න ඕනේ. ආදරේ අහස උසට තිබ්බයි කියලා ආදරේ සාර්ථක වෙන්නේ නැහැ. අපේ තුල ඒ ගුණාංග ටික නැත්තම්.